කළ මාසෙට කොච්චරක් හොයන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ නිච් එකයි ඔයාගේ ස්කිල් එකයි මත සහ ඒකට තියෙන ඩිමාන්ඩ් එකයි ඔයාගේ රේට් එකයි මාකට් රේට් එකයි මත අප කළ රියලිස්ටික් මන්ත්ලි ඉන්කම් එක ඇත්තටම ඒක තීරණය වෙන්නේ ඔයාගේ ස්කිල් එක සහ ඔයාගේ ස්කිල් එකට මාකට් එකේ යන රේට් එක සහ ඔයාගේ ස්කිල් එකට තියෙන ඩිමාන්ඩ් එක මත. සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි ඕනම බිස්නස් එක රෙවෙනියු එක තීරණය වෙන්නේ. කියලා කියන්නේ ප්‍රයිස් ඇන්ඩ් වොලියුම් එක මත. ඔයාගේ ස්කිල් එකට මාකට් එකේ ජොබ්ස් කීයක් දාලා තියෙනවද? සහ ඒවට ඔයා ඇප්ලයි කරලා ඔයාලට ජොබ්ස් කීයක් ආවද? සහ ඔයා ඒ ජොබ්ස් වලට දාපු රේට් එක මතනේ ඔයාගේ රෙවෙනියු එක තීරණය වෙන්නේ. ඒතකොට සමහරක් ජොබ්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට accounting වගේ ගත්තොත් ඒෂියන් කන්ට්‍රීස් වල ගොඩාක් කට්ටිය කරනවා ඔය කම්පැනිස් දාලා කට්ටිය ලංකාවෙන් හයර් කරගෙන ඩොලර්ස් 10ට 12ට සමහරව 6ට 5ට කරනවා. මොකද ලංකාවෙන් ෆුල් ටයිම් අකවුන්ටන්ට් කෙනෙක් ගන්න පුළුවන් පැයට ඩොලර් 2ක් එකක් වගේ දීලා. එතකොට ඒගොල්ලන්ට වාසි ඒත් ඩොලර් 5කට වගේ ජොබ් එකක් ගන්න එක. ඒ වගේ අඩු රේට් වලට ඔයා වැඩ කරොත් ඔයාට හම්බෙන ඉන්කම් එක අඩුයි. අඩුයි කියලා කියන්නේ හැබැයි ඔයාගේ වොලියුම් එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ number of clients ලා ගාන වැඩි වෙන්න පුළුවන්. රේට් එක අඩුයි. එතකොට ඉතින් අර පැය ගොඩාක් ඒකේ වැඩ කරන්න ඕන. එතකොට සමහරක් ස්කිල්ස් තියෙනවා. සහ සමහරක් නිච් තියෙනවා. රේට් එක සෑහෙන්න වැඩි. ඒ වගේම වොලියුම් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ස්කිල් එකක් තෝරගෙන ඒ වගේ වැඩ කරනවා නම් ඔයාට පාර්ට් ටයිම් කරත් ලොකු ගාණක් හොයන්න පුළුවන්. මොකද ඔයාගේ රේට් එක වැඩි හින්දා. එතකොට මේ අප කළ මාසෙට කොච්චරක් හොයන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ නිච් එකයි ඔයාගේ ස්කිල් එකයි මත සහ ඒකට තියෙන ඩිමාන්ඩ් එකයි ඔයාගේ රේට් එකයි මාකට් රේට් එකයි මත. හැබැයි ඒකේ ලිමිට් එකක් නෑ. ඒක අන්ලිමිටඩ්. සමහරක් මාසවල ලක්ෂ 10 20 30 වුණත් උච්චර පිට වුණත් යන්න පුළුවන්. ඊට වඩාත් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඩිමාන්ඩ් එක සහ ප්‍රයිස් එක මත.